අයිබෝන් සුබ දවසක්. ඉතින් අද ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා මගේ RINK YouTube channel එකට. අපි අද පාඩමෙන් කතා කරන්න යන්නේ කොහොමද AI tool එකක් පාවිච්චි කරලා අපි වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න කියන කාරණය. මේකදී මම පාවිච්චි කරනවා Google Flow කියන AI tool එක. අපි බලමු කොහොමද ඒ Google Flow පාවිච්චි කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ආරාධනා කරනවා ඔයා දැනටමත් අපිව ෆලෝ කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා like එකක් දාන්න. ඒ වගේම share කරන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රොෆයිල් එකේ share කරලා අපිට සහයෝගයක් දෙන්න. right එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ Google Chrome app එක open කරගෙන එතනින් ඔයාගේ Gmail එකට log වෙන්න. Gmail එකට ගියාට පස්සේ ඔයා new browser එකක් open කරලා type කරගන්න Google Flow කියලා. Google Flow. right ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එනවා පළවෙනි search result එක විදිහට Google Labs කියලා Google Flow AI Creative Studio for Video and Images කියලා. right අපි මේක click කරලා ඉදිරියට යනවා. ඔයා දැනටම මේ විදිහට ඔයාගේ Gmail එකෙන් log වෙලා නැත්නම් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලට එන්නේ මම ඒකත් පෙන්නන්නම්. මෙතනින් log out වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට මුලින්ම එන්නේ log වෙලා තිබ්බේ නැත්නම්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ try it now කියලා එතනින් ඉස්සරහට යනවා. මෙන්න මෙතනින් අපි try it now කියලා ඉස්සරහට යනවා. ඊට පස්සේ දෙවෙනි ස්විච් එක විදිහට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා නැත්නම් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මෙතනින් අපි create with Google Flow කියන එකෙන් ඉස්සරහට යනවා. ඔයා පළවෙනියට යද්දී මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ නැහැ. තවත් ඔයාලට user agreement වලට privacy settings වලට accept වෙන්න ටික් දෙකක් දාන්න. ඒකත් ඔයාලට තේරෙයි කරගෙන යනකොට. එහෙම ආවොත් කිසිම ගැටලුවක් නැහැ. ඔයා ඒ user agreement වලට එකඟතාවය පළ කරන්න මේ අදාළ ටික් එක දාලා ඉස්සරහට යන්න. right අවසාන වශයෙන් මෙන්න මේ විදිහට තමයි අපිට Google Flow Lab එක load වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන new project කියලා තියෙනවා switch එකක්. අපි එතනින් ඉස්සරහට යනවා. right ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් load වෙනවා. මේක තමයි Google Flow dashboard එක. මෙතනින් තමයි අපි අපේ image නැත්නම් අපේ videos හදන්න යන්නේ. මෙතන තියෙනවා settings කීපයක් මම ඒ ටික ඔයාලට පැහැදිලි කරන්නම් එකින් එක. මුලින්ම අපි යූස් කරන්නේ මෙන්න මේ කොටස තමයි AI වීඩියෝ එක හදන්න අපේ settings ටික කොහොමද කරගන්න කියන කාරණේ තෝරගන්න. එතනදී මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ තියෙනවා වීඩියෝ කියලා පොඩි කොටුවකුත් එක්ක ස්විච් එකක්. එහෙම නැත්නම් මෙතන image කියලා තියෙන්නත් පුළුවන්. අපි එන්න එක ක්ලික් කරලා ස්විච් බෝඩ් එකට යමු. ඊට පස්සේ මෙන්න මේ වගේ settings තියෙන ස්විච් බොක්ස් එකක් අපිට ඕපන් වෙනවා. මෙතන තියෙන ටික මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතන තියෙනවා ඔප්ෂන් දෙකක් මුලින්ම image සහ video කියලා. මෙතන image හදනවා නම් අපිට image කියන tool එකෙන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මම අද video පාවිච්චි කරන නිසා video කියන tool එක ගැන විතරයි කතා කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට switch දෙකක් frame සහ ingredients කියලා. frames කියන එක පාවිච්චි කරන්නේ අපි අපේ image එකක් අප්ලෝඩ් කරලා අපි කතා කරන විදිහට prompt එකක් දීලා මේ වීඩියෝ එකක් ජෙනරේට් කරනවා නම් අපිට මෙන්න මේ frame කියන එක ටච් කරලා අපිට පුළුවන් image එකක් අප්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් මේ ingredients කියන තැනින් දාලා එතනනුත් අපිට image එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. නමුත් මෙතන මේකේ තියෙන tools නැත්නම් system එකෙන් එන tools පාවිච්චි කරලා එයා automatically අපිට මේකේ තියෙන system එක හරහා වීඩියෝ එක ජෙනරේට් කරන එක තමයි කරන්නේ. frames කියන එක දැම්මට පස්සේ අපිට මෙන්න වගේ option දෙකක්. මේ දෙක මේ තියෙන්නේ පරණ ක්‍රමය, මේ තියෙන්නේ අලුත් option එක විදිහට තමයි මේක තියෙන්නේ. මෙතන image එකක් upload කරන විදිහත් මම කියලා දෙන්නම්. මේක start ගියාට පස්සේ මෙන්න මෙතනින් upload image කියලා තියෙනවා. මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ image එක upload කරලා දෙන්න. මම එකක් අප්ලෝඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. right මම මෙතනින් මගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා.
ඒක අප්ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යනවා. මම ඒක අප්ලෝඩ් වෙනකන් ඔයාලට අනිත් ටූල්ස් ටික ගැන කතා කරන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා ඊළඟට වීඩියෝ ෆ්‍රේම් එක සයිස් එක. ඒ කියන්නේ 16:9 වයිඩ් ස්ක්‍රීන් එක තියෙනවා. නැත්නම් පෝර්ට්‍රේට් විදියට උස අතට තියෙන වීඩියෝ එක තියෙනවා. මේ ස්විච් දෙකෙන් අපිට පුළුවන් වීඩියෝ එක හැදෙන්න ඕන සයිස් එක නැත්නම් හැඩය කොහොමද කියලා තීරණය කරන්න. ඉතින් අපි ෂෝට් වීඩියෝ එකට වගේ රීල් එකකට එහෙම නැත්නම් TikTok එකකට වගේ කරනවා නම් මේ විදිහට පෝර්ට්‍රේට් එක 9:16 තෝරන්න. නැත්නම් YouTube වගේ ලොකු වීඩියෝ එකක් හදනවා නම් ඔයා 16:9 ලෑන්ස් නැත්නම් වයිඩ් ස්ක්‍රීන් එක තෝරගන්න. රයිට් මගේ ඉමේජ් එකත් අප්ලෝඩ් වුණා. මම ඊටු ටිකත් මේ විදිහෙන් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන ඩවුන් ඇරෝ එකක් එක්කවට ඔප්ෂන් කීපයක් තෝරන්න. මෙතන omni flash, video 3.1 light, video 3.1 fast, video 3.1 quality කියලා. මෙතන ඔප්ෂන් ටික තියෙන්නේ අපේ quality එක වැඩි ඕනි නම් අපිට මෙන්න මෙතනින් quality කියලා දාන්න පුළුවන්. ඉක්මනට ඕන නම් fast කියලා දාන්න පුළුවන්. omni flash කියන්නේ Google එකෙන් හඳුන්වලා දෙන අලුත්ම AI video generator tool එක. මම මෙතනින් මේක දාලා පෙන්නනවා කොහොමද ක්‍රෙඩිට් යූස් වෙන්නේ කියලා. මේ තියෙන generating will use credit. ඒ කියන්නේ අපි වීඩියෝ එක ජෙනරේට් කරද්දී Google Flow වල ක්‍රෙඩිට් තමයි අපෙන් කැපෙන්නේ. අපි Pro version එක අරගෙන තියෙනවා නම් අපිට මාසෙක ක්‍රෙඩිට් 1000ක්, free version එක පාවිච්චි කරනවා නම් මාසෙක ක්‍රෙඩිට් 100ක් වගේ අපිට හම්බ වෙනවා. ඉතින් මම මේ දැනට මම ලයිට් කියන එකනේ දාලා තියෙන්නේ. මම මේක දාලා පෙන්නනවා omni flash එක. ඒකට 12ක් යනවා. ඊළඟට fast කියන එක දැම්මොත් වීඩියෝ එකට 20ක් යනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා quality කියන එක දැම්මොත් එක වීඩියෝ එකකට ක්‍රෙඩිට් 100ක් යනවා. ඉතින් ඔයාලට තේරෙනව නේද මේකේ quality වල difference එක. ඊට පස්සේ අපිට මෙතන මම මේක fast කියන එක දාලා තියන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා 1 2 3 4 කියලා multiple option එකක්. මෙතනදී අපිට පුළුවන් එකම prompt එකෙන් වීඩියෝ 4ක් 3ක් 2ක් එකක් විදියට කැමති විදියට generate කරගන්න. ඔන්න ඔය ටික තමයි මේ tool box එකේ තියෙන අපිට තෝරන්න තියෙන්නේ. මම මෙතන තෝරලා එකක් තේරුවා 9:10ක තේරුවා. image තේරුවා වීඩියෝ එකක් තේරුවා. right මූලික කඩතුරු හරි. දැන් අපි මෙතන ක්ලික් කරලා අපිට කරන්න තියෙන්නේ මම හදන්න යනවා දැන් පළවෙනියට උදාහරණයක් විදියට මගේ මේ image එකෙන් සිංහලෙන් ප්‍රකාශයක් කරන නැත්නම් සිංහල කතා කරන වීඩියෝ එකක් අපි බලමු එක කොහොමද කරන්න කියලා. ඔයාලා මේක image එකට අප්ලෝඩ් කරපු විදිහට මේ විදිහට වගේ image අප්ලෝඩ් කරගෙන මේක drag කරලා නැත්නම් ඇදලා මේ විදිහට ක්ලික් කරලා ටච් ඔබාගෙන මෙතනට ඇදලා අතාරින්න තියෙන්නේ මේක යනවා. ඊළඟට මෙතන end කියලා තියෙනවා මේ frame එක තනි එකක් දැම්මොත් end එක මොන වගේද කියලා ඔටෝමැටිකලි තමයි සිස්ටම් එකෙන් තෝරන්නේ. අපිට මේකම දාන්න පුළුවන් මෙතනට. එහෙම වුණොත් frame එක වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහටම තමයි පුද්ගලයා අවසානයේ දක්වා ඉන්නේ. ඉතින් ඒක ඔයා කැමති විදිහකට තෝරගන්න පුළුවන්. right ඊට පස්සේ මම මෙතනට prompt එකක් copy කරලා දෙන්න ඕන. ඒක ඔයාට prompt එකක් හදන විදිය මගේ YouTube channel එකේ ඕන තරම් වීඩියෝ දාලා තියෙනවා. ඔයාට ගිහලා බලන්න පුළුවන් prompt එකක් හදන්නේ කොහොමද, නිවැරදිව හදාගන්න විදිය. අපි ඒ විදිහ කරගන්න ඕනේ මොන වගේ ආකාරයේ prompt එකක්ද දෙන්න ඕන. මේ ඔක්කොම විස්තර වලට ඉගෙන ගන්න පුළුවන්. පොඩ්ඩක් අපේ channel එක පරිශීලනය කරලා බලන්න. right මම මෙතනට copy කරලා ගේනවා මගේ හදාගත්ත prompt එක. මෙතන මම save කරගත්ත prompt කීපයක් මම මෙතන copy කරලා ගේනවා. ගෙනල්ලා මම මෙතන මේක paste කරනවා. right ඔන්න දැන් මගේ වැඩේ හරි. මම මෙතනින් මේක create කරනවා. චුටි වෙලාවක් යනවා image එක create වෙන්න. අපි fast කියලා දීපු නිසා සමහරට ටක් ගාලා තප්පර 60ක් නැත්නම් විනාඩියක් ඇතුළත වගේ වීඩියෝ එක හැදෙයි. ඔයාගේ network ස්පීඩ් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හොඳ network ස්පීඩ් එකක් තියෙනවා නම් ටක් ගාලා මේක තප්පර 30කින් වගේ නැත්නම් තප්පර 15කින් වගේ හැදෙනවා. හොඳ ස්පීඩ් එකක් තියෙනවා නම් බලමු මේක කොච්චරලයි ආයිද කියලා. මගේ network ස්පීඩ් එක පොඩ්ඩක් අඩු නිසා පොඩි වෙලාවක් මේකට යනවා. ඊළඟට මෙන්න මේ ඒජන්ට් කෙනෙක් ක්ලික් කරපුවාම මේකේ පොඩි වෙනසක් වෙනවා. ඒ කියන්නේ AI ඒජන්ට් කෙනෙක් විදිහට තමයි මේක යූස් වෙන්නේ. අපිට කැමති නම් ඒකත් යූස් කරලා අපිට වැඩේ කරගන්න හැකියාව තියෙනවා. පොඩි වෙනසක් වෙනව නේද ඔයාලට? මෙතන මේ AI ඒජන්ට් කෙනෙක් තමයි ඊට පස්සේ අපේ වැඩේ කරන්නේ. පොඩි ටයිම් එකක් යනවා වීඩියෝ එක ජෙනරේට් වෙන්න.
රයිට් ඔන්න අපේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක මේ විදිහට හැදුනහම අපිට පුළුවන් ඕනනම් මේක රීක්‍රියේට් කරගන්න මෙන්න මේ ඩවුන් ඇරෝ එක ක්ලික් කරාට පස්සේ නැවත ප්‍රොම්ප්ට් එක ආපහු යනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ඔයාලට සැටිස්ෆයි නම් මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඔයාලට මෙන්න මේ වගේ 270p GIF මෝඩ් එකක් එනවා. නැත්නම් 720p ඔරිජිනල් සයිස් එක එනවා. එහෙම නැත්නම් 1080p කියලා වීඩියෝ ක්වොලිටි එක පොඩ්ඩක් වැඩි කරලා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මේක මෙතනින් ගන්නවා මේ 720 පික්සල් කියන එක. එතනින් අපිට ප්‍රමාණවත් පරිදි වීඩියෝ එකේ ක්වොලිටි එක ඇති අපිට TikTok එකක් වීඩියෝ එකක් නැත්නම් ෂෝට් වීඩියෝ එකක් එහෙම නැත්නම් රීල් එකක් හදාගන්න. ඉතින් මම මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරනවා. රයිට් මේ විදිහට අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. මම මේක ක්ලික් කරලා ප්ලේ කරලා පෙන්නන්න. සිංහල කතා කරන වීඩියෝ එකක් නොමිලේම ලේසියෙන් හදාගන්න කියලා දෙන්න. මෙන්න මේ විදිහට try කරන්න. රයිට් ඔයාලට තේරෙන්නේ නැති මේ වීඩියෝ එක කොච්චර ලස්සනට හැදිලා තියෙනවද කියලා. හරි මම මේක අයින් කරලා නැවත වරක් මේ දෙක අපි පොඩ්ඩක් කොහොමද තියලා තව පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි මේ කරේ අපේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා වීඩියෝ එකක් හදන එකනේ. මෙතන පුළුවන් අපිට එහෙම නැතුව වෙනත් විදිහකට නැත්නම් ප්‍රොම්ප්ට් එක හදලා අපි කාටුන් එකක් නැත්නම් ඔටෝමැටික් ජෙනරේටඩ් වීඩියෝ එකක් හදන්න අපේ ප්‍රොම්ප්ට් එක අනුව. ඒකට අපි කරන්න තියෙන්නේ මෙතනින් අපි මෙන්න මේ වීඩියෝ කියන එකෙන් මෙන්න මේ ඉන්ග්‍රෙඩියන්ට්ස් කියන එකට මාරු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස මේ විදිහට තියෙද්දි අපි මෙතනට ගෙනහැල්ලා පේස්ට් කරන්න ඕනි අපේ අදාළ ප්‍රොම්ප්ට් එක. මම මෙතනටත් වෙනත් ප්‍රොම්ප්ට් එකක් ගෙනහැල්ලා පේස්ට් කරන්න. රයිට් මම මේක මෙතනට දෙනවා. මෙතනත් අපිට පුළුවන් වීඩියෝ සයිස් එක ඕන විදිහට හදාගන්න. මම මේකත් ෂෝට් වීඩියෝ එකක් විදිහට ඕන නිසා මම මේ සයිස් එකටම තියනවා. රයිට් දැන් අපි මේක නෙක්ස්ට් කරමු. මෙහෙම වීඩියෝ එක ඔයා දෙතුන් පාරක් බලලා හරියටම අයිඩියා එකක් වෙන්න ගන්න අරගෙන ඊට පස්සේ ඔයා try කරන්න. මුලින්ම ඔයා paid version වලට යන්න ඕන නැහැ. ඔයාට පුළුවන් free version එකේ credit 100ක් තියෙනවා. ඔයාගේ වීඩියෝ කීපයක් ඔයාට හදලා උත්සාහ කරලා බලන්න. ඉතින් මගේ RNK Facebook page එකේ ඕන තරම් වීඩියෝ prompts දාලා තියෙනවා. ඔයාට පුළුවන් එකෙන් ගිහිල්ලා ඔයාට අවශ්‍ය වීඩියෝ prompt එකක් අරගෙන ඇවිල්ලා try කරන්න. ඔයාලට අලුතෙන් page එකක් පටන් ගන්න ඕනි වෙන විවිධ sample prompt ගොඩක් මම page එකේ දාලා තියෙනවා. YouTube page එකෙත් මම link එක දාලා ඇති Facebook එකට login path එක. Facebook page එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාට අවශ්‍ය prompt එකක් අරගෙන ඇවිල්ලා නැත්නම් prompt pack එකක් අරගෙන ඇවිල්ලා වීඩියෝ 20ක් 30ක් එකපාර උනත් හදාගෙන ඔයාගේ page එක පටන් ගන්න. ඉතින් try කරලා බලන්න වීඩියෝ බැලුවට මදි. ඔයාලා අත්දැකීමෙන් තමයි එන ගැටලු සහ අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. try කරන්නේ නැතුව මුකුත් ඉගෙන ගන්න බෑ. ඒ නිසා try කරලා බලන්න. right අපේ වීඩියෝ එක ජෙනරේට් වුණා. මම මේකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. right එකක් ඩවුන්ලෝඩ් වුණා. මම ඒකත් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. දැක්කද වීඩියෝ එක? ආයි පාර පෙන්නනවා. මේ තියෙන මම හදපු page වලට viral වෙන වීඩියෝ prompt එකක්. ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් දුරට viral යනවා. ඉතින් මම sample වීඩියෝ එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. right මම මේකත් close කරනවා. මම තවත් උදාහරණයක් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ frame එකේම අපි මාරු වෙනවා white screen එකට. මෙන්න මේ 16:9 white screen එකට මාරු වෙලා අපි එතනට කොහොමද වීඩියෝ එකක් හදන්නේ කියලා මම මේකේ හදන්නේ කාටුන් වීඩියෝ එකක් හදන්න ලියපු prompt එකක් තමයි පාවිච්චි කරන්නේ. දෙබස් එකක දෙබස් සහ characters විස්තර සහිතව මේක ටිකක් ඩෙවලොප් කරපු prompt එකක්. ඔයාලට prompt හදන විදිහ තේරුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ prompt හදලා ඔයාගේ videos ඒ වගේ ලස්සනට හදාගන්න. right මම මේක මෙතනට දාලා මේක create කරනවා. මේක වීඩියෝ frame එක මේ විදිහට ලොකු wide angle එකක් තමයි එන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක සරල සිංහලෙන් මම කියලා දුන්නා සරලව. ඔයාලට තේරෙන්නේ නැති කියලා මොන හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්නම්. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරනවා අපිව subscribe කරලා නැත්නම් ඔයාලගේ යාළුවන්ටත් subscribe කරන්න ආරාධනා කරන්න. ඔයත් subscribe කරන්න. bell icon එක ක්ලික්ලා නැවත වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයාලට notification එක එන notification on කරලා තියන්න සහ
හැකියාවක් තියෙනවා නම් මේක ඔයාගේ ගෲප් වල යාළුවන්ට ෂෙයා කරලා අපිට සහයෝගයක් අරන් දෙන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දිගින් දිගට මේ වගේ ෆ්‍රී AI ටූල්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් නිරන්තරයෙන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. මේ වගේ දැනුම ගොඩක් මම වීඩියෝ ටූල්ස් වගේම ඔයාලගේ ව්‍යාපාර වර්ධනයට, සයිබර් ආරක්ෂණයට, ඒ වගේම AI ටූල් සම්බන්ධව මුලින් ඉඳලා කොහොමද කරගන්නේ, පේජ් එකක් හදන විදිය, Facebook පේජ් එකක් හදන මේ හැමදේම මම එකින් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වීඩියෝ එකේ ෆයිනල් රිසල්ට් එක එන්නේ කියලා. ඔයාගේ මෙහෙම ඉමේජ් ජෙනරේෂන් නැත්තම් මේ වීඩියෝ ජෙනරේෂන් වලදී ටිකක් මැෂින් එකේ ස්පීඩ් එක සහ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩිපුර තියෙන්න ඕන. එහෙම වුණොත් ඔයාලට මේක ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් කරගන්න හැකියාව තියෙනවා. රයිට්. රයිට් අපේ වීඩියෝ එක හරි. මේකත් අර විදිහටම තමයි මම මෙතනින් ඩවුන්ලෝඩ් කරලම බලමු. රයිට් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. අපි ප්ලේ කරමු. බලන්න. මේ තියෙන්නේ මම කාටුන් ෂෝට් කාටුන් එකක් හදන්න හදපු එක ෆ්‍රේම් එකක්. මේ වගේ ෆ්‍රේම්ස් ගොඩක් හදලා අපිට පුළුවන් CapCut වගේ දෙයකින් එහෙම නැත්නම් InShot වගේ දෙයකින් වීඩියෝ ටික එකතු කරලා එක දිගට ලොං වීඩියෝ එකක් හදාගන්න. ගොඩක් වෙලාවට ප්‍රී වීඩියෝ AI tool වල තප්පර 8ක් 10ක් වගේ තමයි උපරිම හදන්න දෙන්නේ. ඉතින් එහාට අපිට ප්‍රී version වල හදන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම Google Flow එකෙත් අපිට උපරිම දෙන්නේ තප්පර 8ක් වගේ තමයි. Gemini Pro එක තියෙනවා නම් තප්පර 10ක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් AI tool වලට යන්න වෙනවා. AI tool මොනවද කියලා paid version පාවිච්චි කරලා කරන ඒවත් මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. දැනට ඉතින් මට හිතෙනවා ඔයාලට හොඳටම තේරෙන්නේ නැති මේ වැඩේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. එහෙනම් අපේ ඉල්ලීමත් ඉටු කරන්න අපිව subscribe කරලා අපේ ඔයාලගේ යාළුවන්ටත් අපි හඳුන්වලා දෙන්න. බොහොම ස්තුතියි. එහෙනම් අදට නවතිනවා. ජය වේවා.